හයි කොහොමද හැමෝටම ඉතින් මම හිතන්නේ මාස 8කට විතර පස්සේ හැමදාම කියන දේ කියන්න බරු කියන්නේ. හයි වෙල්කම් ටු මයි YouTube channel සචින් ලියනගේ. ඉතින් ගොඩ කාලෙට පස්සේ කට්ටියව හම්බෙන්න ආවේ. එතකොට මම හිතන්නේ මාස 8ක් විතර ඇති අන්තිම වීඩියෝ එක මම දාලා. ඉතින් ඔයගොල්ලන්ට YouTube එකට අලුතෙන් ඉස්සරහට content එකක් segment එකක් අනිවාර්යයෙන් වෙන්න තියෙනවා. මේ අවුරුද්දේ ගොඩක් වැඩ ටිකක් plan කරනවා. මම හිතන්නේ ගොඩක් වෙලාවට YouTube එකෙන් TV series එකකුත් එන්න පුළුවන් අපිට ගොඩක් වෙලාවට මාර්තු විතර වෙද්දි. ඉතින් ඒ ටික තියෙද්දි ඔයගොල්ලෝගෙන් මම ඇහුවා Instagram එකෙන් Facebook එකෙන් TikTok එකෙන් ඔයගොල්ලන්ට මගෙන් මොනවද අහන්න දෙන ප්‍රශ්න කියලා. ඉතින් ඔයගොල්ලෝ ඇහුවා මගෙන් ප්‍රශ්න වගේ කමෙන්ට් දාලා තිබ්බා, ස්ටෝරි වලට reply කරලා තිබ්බා. එතකොට YouTube එකට reply කරලා තිබුණා. ඉතින් මම ඒකෙන් videos ටිකක් ගත්තා, ප්‍රශ්න ටිකක් ගත්තා. ඔයගොල්ලන්ට වීඩියෝ එකකට දාන්න. ඉතින් ප්‍රශ්න 15ක් තියෙනවා. හැබැයි ඇඩිෂනලි තව ප්‍රශ්න 3ක් විතර මම ගත්තා. අපි බලමු මේ ප්‍රශ්න ටික මොනවද කියලා. ඉතින් මෙන්න මේවා තමයි ඔයගොල්ලෝ ප්‍රශ්න මම එක දිගට කියන යන්නම්. එතකොට අපිට ලේසියි. මගෙන් මුලින්ම අහලා තිබුණා අයියේ දැන් වාගේ ඇත්තටම වයස කීයද කියලා. මගේ බර්ත්ඩේ එක 1996 නොවැම්බර් මාසේ 3. එතකොට මට මේ වෙද්දි අවුරුදු 29ක් වෙනවා. 29ක් වයස කොල්ලෙක්. උද 29ක් 30කට ලං වෙලා ඉන්නේ. ඉතින් ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ඉදලා අහලා තිබුණා ඉස්සරහට මොනවද කරන්න තියෙන වැඩ කියලා. ඇත්තටම ඉස්සරහට වැඩ වගේ ප්ලෑන් කරන් යනවා. ඉතින් මේ අවුරුද්දේ මම ස්ක්‍රිප්ට් එකක් ලියලා තිබුණා. ඒවා ටික මෙතනක් තියෙනවා. මම ලියපු ඒවා ටික තුනක්. ඉතින් ඒවා ටික කරන්න හිතාගෙන ඉන්නවා මේ අවුරුද්ද ඇතුළත. ඉතින් ඒ ප්ලෑන් වගේකුත් තියෙනවා. තව ඩ්‍රාමාස් වගේක් ඉන්න තියෙනවා. ඒ ඩ්‍රාමාස් ටික නම් දැන් ඉස්සරහට ටෙලිකාස්ට් වෙයි. ඉස්සරහට ඕන බලා ගන්න පුළුවන්. ඒවත් එක්ක කොහොමත් YouTube එක, Instagram එක, Facebook එක වෙනස් විදිහකට අප්ඩේට් වෙයි ඉස්සරහට. ඉතින් ඒ වැඩ ටික තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ මූවිස් මොනවා හරි එන්න තියෙනවද? ඔව් ඇත්තටම මූවිස් දෙකකට ආරාධනාව ලැබිලා තියෙනවා මේ අවුරුද්දේ. ඒක ගොඩක් වෙලාවට මම හිතන්නේ එක මූවි එකක් මාර්තු මාසේ ඔන්න එන්න තියෙනවා. තාම කතා කරගෙන යනවා. මම දන්නේ නැහැ ඇත්තටම මොකද්ද කියලා. අපි ඒක ආවට පස්සේ මම හිතන්නේ කතා කරගන්න හොඳයි කියලා හිතනවා. නිකන් බොරු කියන්න ඕනේ නැහැ නේ. ඇත්තටම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඉස්සරහට බලමු මොකද්ද වෙන්නේ කියලා. ඒකත් එක්ක ඉස්සරහට එන vlogs මොනවද එන්න තියෙන්නේ? ඉස්සරහට vlogs එන්න තියෙනවා. travel තියෙයි. ගොඩක් වෙලාවට solos තියෙයි. solo hiking වගේ වටියක් තියෙයි. අපි දැනටම shoot කරලා තියෙනවා එක solo එකක්. ඒක එන්න තියෙයි ගොඩක් වෙලාවට. මොකද අපරාධේ මං හිතන්නේ මේකේ ලක්ෂ 2.5කට කිට්ටු වෙන සබ්ලා ඉන්නවා. අපරාධේ අපි audience එකට අපි එහෙම කරන එක. ඉතින් ඕගොල්ලොත් ඉස්සරහට කියන්න මොකක් හරි මේකට වැටෙන්න තියෙනවා නම් මොන වගේ දේවල්ද වැටෙන්න තියෙන්නේ, මොන වගේ දේවල්ද එන්න තියෙන්නේ කියලා ඕගොල්ලෝ කියන්නේ. ඒව බලලා හොඳයි වගේ නම් අනිවාර්යයෙන්ම කරනවා. ඊට පස්සේ ටුවර් එකක් තියෙනවා මේ එකේ. දැනට ටුවර්ස් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මාර්තු මාසේ ජපන් යන්න තියෙනවා. ජපන් තියෙනවා. එච්චරයි දැනට තියෙන ටුවර්ස් එකකට. ටුවර් එකකට මම හිතනවා මේ අවුරුද්දේ ටුවර්ස් එයි කියලා. සමහර විට එන්නේ නැති වෙන්නත් පුළුවන්. අපි බලමු ටුවර්ස් මොනවද එන්නේ කියලා. ආවොත් අනිවාර්යයෙන් මේ අවුරුද්දේ ගොඩක් යන්න හිතාගෙන ඉන්නවා. බලමු. අපි ජපන් ගියොත් අනිවාර්යයෙන් මම හිතන්නේ මම මාසයක් විතර ඉදී. ගොඩක් වෙලාවට. ඉතින් බලමු. ලොකු ප්‍රශ්නයක් අහලා දෙන 6 වෙනි ප්‍රශ්නේ. ෆීල්ඩ් එකට එන්න අයට ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ කියලා. එතකොට ඇත්තටම ෆීල්ඩ් එකට එන්න අයට කියන්න තියෙන්නේ මම හැමදාම කියන දෙයක් තමයි මේ ෆීල්ඩ් එකම විතරක් කරන්න බලාගෙන ඉන්න එපා. මොනවා හරි ජොබ් එකක් කරන ගමන් එන්න. ඊට පස්සේ මේක මේන් වෙලා කරගෙන යන්න පුළුවන්. හැබැයි එතකම් බෑකප් ප්ලෑන් එක අපිට අනිවාර්යයෙන්ම තියෙනවා. මම කියන්නේ ෆීල්ඩ් එකට ඇවිල්ලා අපි හිටියත් පොඩි බෑකප් ප්ලෑන් එකක් හදාගෙන තියාගන්න. මේ ෆීල්ඩ් එක ගැන ඉගෙන ගන්න ඉන්න පොඩ්ඩක්. එතකොට හරි ලේසියි. අනික තමයි අපේ කලාකරුවන්ට කරු කරන්න පුරුදු වෙන්න. හොඳ හෝ නරක හැමෝටම කරු කරන්න පුරුදු වෙන්න. එතකොට හරි ලේසියි මේ ගමන යන්න පුළුවන්. ප්‍රවීණයන්ට කරු කරන්න විශේෂයෙන්ම. මොකද ඒගොල්ලෝ අපිට වඩා මේක ගැන දැනුගත් පුද්ගලයෝ නිසා ඒගොල්ලෝ අනිවාර්යෙන් කරු කරන්න ඕනේ. අපි අදටත් කරු කරනවා. අපි නැගිටලා ෆොටෝ හිටන් දෙනවා. ඒ වගේ අපි ඉතින් මං හිතන්නේ ඒක කරගන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. ඉතින් එතකොට හොඳ ගමනක් තියෙයි. අනික අවංකව වැඩේ කරන්න. හිතට එකකෝ හද සාක්ෂිට එකකෝ වැඩ කරන්න. එතකොට හරි ලේසි වෙනවා ජීවිතේ යන්න අපිට ඉස්සරහට. හරි අමුතු ප්‍රශ්නයක් අහලා තියෙනවා. වොයිස් එක හදාගත්තේ කොහොමද ඉස්සර ඉඳන් මෙහෙමද කියලා. මං හිතන්නේ වොයිස් එක නම් මේ තියෙනදීම තමයි තිබුණේ. හැබැයි අර මම ක්‍රිකට් ගහන නිසා පොඩ්ඩක් මං හිතන්නේ පිට්ටනියේදී කෑ ගහන නිසා
හයියෙන් කතා කරන නිසා වෙන්න සමහරට පොඩ්ඩක් හරි මේ වෙනස් වෙලා තියෙනවා. හැබැයි පොඩි කාලේ ඉඳලම තිබුණේ මේ වොයිස් එක තමයි. ඉතින් අර පොඩි කාලේ මට එකපාරක් තාත්තා කියලා තියෙනවා මේ මොකද බෙලෙක් ටින් බෙලෙක්කට ගල් ගැට දාලා හොල්ලනවා වගේ එහෙම කියලා තියෙනවා. පොඩි කාලේ. අහලා තියෙනවා ඔයාගේ ආගම මොකද්ද කියලා. ඇත්තටම මම කැතලික්. මොකද අහලා තියෙන්නේ ඇත්තට මේ ප්‍රශ්නේ වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඔයා හැම වෙලෙම පන්සල් යන්නේ ඇයි? ඔයා කතෝලික නම් කියලා තමයි ප්‍රශ්නේ තිබුණේ. ඇත්තට මේ මං හිතන අපේ ඇඩ්මින් හදලා තියෙනවා ඒක ඔයා කැතලික්ද කියලා අහලා. ඇත්තටම මේ මම කැතලික්. ඒ වුණාට මේ මම ගොඩක් යන්නේ පන්සල් වල තමයි. ඉතින් ඒක මන් දන්නේ ඇයි කියලා මම පොඩ්ඩක් පන්සල් වලට යනවා. මම කැමති පන්සල් වලට යන්නේ. කියන්නේ කතෝලික වෙලා කතෝලික පල්ලි වලට යනවා නෙමෙයි. මම විශේෂතර පල්ලි යනවා. ඒ හැමදේම කරනවා. හැබැයි මම ගොඩක් යැවෙන්නේ ගොඩක් පන්සල් වලට. මොකද අපේ අම්මා බෞද්ධ ආගමේ තාත්තා තමයි කතෝලික. ඉතින් දෙකටම මේ වෙනවා. දෙකටම විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට මට යන්න පුළුවන් නම් මුස්ලිම් පල්ලියකට හරි දේවාලයකට හරි කොහේ හරි යන්න පුළුවන් නම් මම යනවා. හැබැයි මම ඒව ගැන ලොකුවට දන්නේ නැහැ. ඒ නිසා මම යන්නේ නැහැ. නමුත් යන්න පුළුවන් වුණොත් යනවා. හෙයා කට් එක වෙනස් කරන්නෙම නැද්ද නම් වෙන ප්‍රශ්න. ඇත්තටම මේ හෙයා කට් එක වෙනස් කරලා තිබුණා ගිය දවස් ටිකේ. එතකොට මේ ලයින් එකක් ගාලා තිබුණා අලුත් වැඩකට. ඒ වැඩේ ඉන්න තියෙනවා. මට කියන්න බැරුව ගියා සමීර හසුන් අයියාගේ අලුත් වැඩක් එන්න තියෙනවා. ඒ වගේම ඉන්දිය ධර්මතිලකගේ අලුත් වැඩක් එන්න තියෙනවා. ඉස්සරහට ඒ වැඩ දෙකම මං හිතන්නේ ගොඩක් වෙලාට පෙබරවාරි විතර ටෙලිකාස්ට් එක. හැබැයි ඉන්දිය ධර්මතිලකගේ වැඩේ මං හිතන්නේ තව අපි මේ ෂූට් කරන්න මම හිතන්නේ අපි ජනවාරි 6 හෝ 5 ෂූට් කරන්න. ඉතින් මම හිතන්නේ තව සතියකින් විතර ඇතුළත අනිවාර්යයෙන්ම යයි ටෙලිකාස්ට් වෙයි. ඊට පස්සේ හොඳම යාළුවෝ ඇත්තටම මට එහෙම හොඳම යාළුවෙක් කියලා නෑ. ඔක්කොම අල්ලා යාළුවෝ තමයි. හොඳම යාළුවෙක් කියලා ඉන්නේ ඉතින් මගේ ඉස්කෝලේ යන කාලේ යාළුවෝ සෙට් එක තමයි. උන් ටික තමයි මගේ හොඳම යාළුවෝ අදටත්. හැබැයි ගොඩක් කොල්ලෝ ආශ්‍රය කරනවා. ගොඩක් ඉන්නේ සමාජෙත් එක්ක තමයි. ෆොටෝස් වීඩියෝස් ගොඩක් වෙලාට එළියට දාන්නේ නෑ. හැබැයි ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් ෂූටින් ගිහලා එද්දී සමහර දවස්වලට හැබැයි පාන්දර 4-5 නම් ගොඩක් වෙලාවට යාළුවොත් එක්ක ඕමියක් ගහගෙන පොඩ්ඩක් කතා කරගෙන ඉන්න චරිතයක් මම. හරි නිදහස් මට ඒක ගොඩක්ම. ඉතින් ඒගොල්ලොත් එක්ක තමයි ගොඩක්ම ඉන්නේ. හරි ලොකු ප්‍රශ්නයක් අහලා දිනවා යෝන් වසන්තේ නැවතුනේ කියලා. ඇත්තටම යෝන් වසන්තේ නැවතුනේ අභ්‍යන්තර ඇති වුණ ප්‍රශ්නයක් හින්දා. ඒකට හේතුව ඇවිල්ලා ඇත්තටම අභ්‍යන්තරයේ වෙච්ච ප්‍රශ්නයක්. මම හිතනවා ප්‍රොඩක්ෂන් එකේ ප්‍රශ්නයක් එහෙම එළියට දෙන්න හොඳ නැහැ කියලා. මොකද ඒක ඇතුලේ තිබුණා පොඩි දේවල් ටිකක්. මම හිතන්නේ ඒවා ටික විසඳගෙන මම හිතන්නේ ප්‍රොඩක්ෂන් හවුස් එකත් එක්ක කතා කරගෙන මම හිතන්නේ යෝන් වසන්තේ ඉස්සරහටයි මම ඒක අනිවාර්යයෙන්ම තෝරගත්තා. අපේ ඇඩ්මින් කිව්වට පස්සේ මොකද මේ සමහර මිනිස්සු හිතනවා අපි ප්‍රොජෙක්ට් දාලා යන්නේ අපේ සෝයමත් එක්ක කියලා. හැබැයි ඇත්තටම කලාකරුවා සමහර වෙලාවට එයාගේ තියෙන තියෙන මිනිස්සුන්ගේ තියෙන ආකර්ෂණය නැති කරගන්න වෙයි කියලා හිතන බයට සමහරලාට ඒකේ සත්‍ය සිදුවීම කියන්නේ නැහැ. හැබැයි ඇත්තටම සමහරලාට පෙන්නන දේට වඩා දෙයක් ඒක ඇතුලේ තියෙනවා. ඉතින් ඒක එළියට දෙන්න බැරි නිසා අපි හොඳ නිසා ගොඩක් වෙලාවට ඒක එහෙම කියවෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් සමහරලාවට අපිට වැරද්ද එනවා ප්‍රොඩක්ෂන් හවුස් වලින් සහ මේ මීඩියා වලින් අපිට වැරද්ද එනවා. ඒක ඇත්තටම මේ අභ්‍යන්තරවල තියෙන ප්‍රශ්න කියන්න ගියොත් ඒ කතාව කරන්න ගියොත් එහෙම ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒක නොකිය ඉන්න තරමට හොඳයි. අපි සුවදායිනේ අපිට අපේ අම්මා හොඳ පුතෙක් හදපු නිසා ෂේප් එකේ ප්‍රශ්න ටික එහෙමයි ඊට අපි හැමෝම කවර් කරගෙන යනවා. ඉතින් ඕක තමයි ඒ ප්‍රශ්නෙට හේතුව. මම හිතන්නේ ඒවා අපි ඉක්මනට එහෙම තමයි ප්‍රශ්න ඇති වෙන ඒවා හදාගෙන අපි ඉස්සරහට යයි. ඊට පස්සේ තියෙනවා අලුතෙන් ලියපු කතා මොකුත් නැද්ද කියලා. ඉතින් අලුතෙන් ලියපු කතාවක් නෑ අතරම ලියන්න බැරුව ගියා. දැනටමත් ලියපු කතා 3ක් විතර තියෙනවා. ඒ කතා 3 කරන්න තමයි මේ අවුරුද්දේ තියෙන ප්ලෑන් එකකුත් තියෙනවා. ඉතින් අපි ඒක ටික බලමු. මේ ෆීල්ඩ් එකේ තව කොච්චර කාලයක් ඉන්නවද කියලා හදින අම්මෝ. ඒක න දරුණු ප්‍රශ්නයක්. ඇත්තටම මේ ෆීල්ඩ් එකේ ඕගොල්ලෝගේ ආදරේ තියෙනකන් මේවයි මට අර කැමරාව ඉස්සරහයි කැමරාව එළිය කියලා එහෙම දෙයක් නැහැ. මම හරිම සාමාන්‍ය විදිහට සරල විදිහට ඉන්න මිනිස්සෙක්. ඔය නෙගටිව් මාකටිං ඒවා මේවා කරන්නේ නැහැ මම. මගේ පාඩුවේ කියන්නේ එළියට පෙන්වන මොනම තමයි මගේ යාළුවේ මගේ කට්ටියත් එක්කක් තියෙන. ඉතින් එහෙම එකක් තමයි මට තියෙන්නේ. ඉතින් මේන්ටේනින් කරන්න මම එහෙම ලොකුවට දන්නෙත් නැහැ. වැඩකුත් නැහැ මට එහෙම කරලා. ඉතින් ඔයගොල්ලෝගේ ආදරේ තියෙනකම් ඒ ආදරේ පරිස්සම් කරගෙන ඉස්සරහට යනවා. ඉතින් ආදරේ නැතුණ කාලෙකට ගොඩක් වෙලාවට මම රටින් යන්න හිතාගෙන ඉන්නවා. ඒක මන් දන්නේ කොයි කාලේ වෙයිද නැද්ද කියලා. හැබැයි ඉතින් ප්ලෑන් එකක් තියෙනවා රටින් යන්න. තව ටික කාලෙකින් තව ගොඩක් කාලෙකින්. ඉතින් ඒ ටික එහෙම වෙයි සමහර විට. ඉතින් නැත්තම් මං ෆීල්ඩ් එකකින් හරි ආසයි. තව ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් ආවම මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඇත්තටම ප්‍රශ්නයක් ආවම මුහුණ දෙන්නේ ඇත්තටම එහෙම කියලා දෙයක් නැහැ. දැන් ගොඩක් මැචුවර්ඩ් මම සමහර ප්‍රශ්න දිහා බලන්නේ හරිම සාමකාමී විදියට.
ඉතින් ප්‍රශ්නයක් ආවම මේ ප්‍රශ්නේ මගේ ඇරලා ඉන්න එක තමයි මම කරන එකම දේ. ඉතින් සමහර වලට කියලා වැඩකුත් නැති නිසා, කතා කරලා වැඩකුත් නැති නිසා හෘද සාක්ෂියට එකකව පාඩුවේ පැත්තටලා ඉන්න එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් ඒ නිසා ප්‍රශ්න මගේ ඇරලා දානවා. ඒක තමයි මම හිතන්නේ කරන්න පුළුවන් හරි සරලම දේ. ඒ වුණාම හරි නිදහසේ නිදී ගන්න පුළුවන්. ඉතින් මම දැන් හොඳට නිදී ගන්නවා සරලව නිදහසේ. ඉතින් මම ඒකට හරි කැමතියි. ඉස්සරහට YouTube අපිට මොනවද බලන්න තියෙන්නේ? මං හිතන්නේ 15 වෙනි ප්‍රශ්නේ. එතනින් ප්‍රශ්න ටික ඉවර වෙනවා. ඉතින් ඉස්සරහට YouTube එකෙන් අර මම කිව්වා වගේම අපිට ඉස්සරහට බලන්න තියෙයි vlogs වගේක්, mini vlogs වගේක්. ඊට පස්සේ travel programs ටිකක් ඒ හැමදේම බලන්න තියෙයි. ඊට අමතරව මේ additional ප්‍රශ්න දෙකක් හරි එකක් හරි මට අහන්න තිබුණා. මේ මම දැන් ඕක කරන්නේ මේක හදාගන්න බැරුව අපි ටිකක් දැන් බලද්දි මම දැක්ක දාලා තියෙනවා. මම හිතන්නේ මේ අප්ඩේට් වෙන ප්‍රශ්න එක්ක නිසා වෙන්නේ නැති මේක වෙලා තියෙන්නේ. ආසම මේ රැපර් කවුද කියලා. එහෙම ආසම ඒ කියන්නේ මම එහෙම රැප් වලට එහෙම ඉන්ට්‍රස්ට් මිනිස්සෙක් නෙමෙයි. හැබැයි ගොඩක් වෙලාවට ඉතින් රැප් අහනවා. හැබැයි සමහරවිට මේ මම හිතන්නේ මේ අහන රැප් වල ඇත්තටම ගායකයන්ගේ නමුත් දන්නේ නැති තරම් ඉන්නේ ගොඩක් වෙලාවට ප්ලේ කරලා අහනවා. හැබැයි මම දන්නවා ඒගොල්ලෝ හොඳ රැපර්ස් වගේ කියන්නේ මං කියන්නේ එක්කෙනෙක් ගැන කිව්වොත් එහෙම ඒක මේ මං හිතන්නේ එන්න මේ රැප් එකට වෙනම ඔඩියන්ස් එකක් ඉන්න ඇත්තට මං හිතන්නේ ඒක හොඳ දෙයක් ආ. ඒ කියන්නේ අපි දෙපැත්තකට බෙදිලා හරි තුන් පැත්තකට බෙදිලා හතර පැත්තකට ගිහිල්ලා මරා ගන්න නැතුව මං කියන්නේ අර මේ තියෙන රැප් එක එන්ජොයි කරා නම් අපි හොඳයි. ඒක මාර ආතල්. ඒ කියන්නේ මං කියන්නේ මේ ඇත්තටම අපරාධ මෙච්චර කාලයක් මේ රැප් කියන එක මේ යට තිබුණේ. මං හිතන ඒ කියන්නේ අපිට අප්ඩේට් වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ ඉස්සර රැප් තියෙන්නේ නැති මට අප්ඩේට් එකක් තිබුණේ නැහැ මේ රැප් සම්බන්ධයෙන්. මං හිතන්නේ ගොඩක් කට්ටියට එහෙම දුන්නා. හැබැයි දැන් රැප් කියන කෑල්ල එළියනවා. මං හිතන්නේ ඒ රැප් කියන කෑල්ල මං හිතන්නේ ඒ ඉන්ඩස්ට්‍රි එකත් ෆිල්ම්ස් වලටත් එන්න ඕනේ රැප් කියන කෑල්ල. මං හිතන්නේ බොලිවුඩ් හොලිවුඩ් වල ඒ වගේ නිර්මාණත් බිහි වෙනවා. මං හිතන්නේ හොඳ නිර්මාණයක් බිහි වෙනවා. ඒ තරම් දක්ෂ කලාකරුවෝ ලංකාවේ ඉන්නවා. දෙපැත්ත බෙදලා ඒ පැත්ත බෙදලා මරා ගත්තට හරි ලස්සන අපිට පුළුවන් ඒක එන්ජොයි කරන්න මැත්තට ඉඳලා මේ වැඩේ මරු මේ වැඩේ මරු කියලා. ඉතින් මං කියන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නම් කියනකට වඩා මං හොඳයි මම ලව් රැප් වගේ එකට රැප් කරන මං ලව්. ඉතින් මං හිතන්නේ ඒක එක තැනක ඉඳලා එන්ජොයි කරන්න පුළුවන් නම් මං හිතනවා ඒක තමයි ඉතින් ආදල්ම වැඩේ කියලා. ඉතින් ප්‍රශ්න ටික උතනින් ඉවර වෙනවා. ප්‍රශ්න 15000ක් විතර අපිට තිබුණා. ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න. ඉතින් මේක හරි ඉක්මනට කරන YouTube vlog එකක් අප්ඩේට් කරගන්න කරන්නේ. මේකට පස්සේ එක vlog එකක් වැටේ ඩ්‍රාමා එක. ඒ vlog එක වැටේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක බලන්න. මේකත් බලන්න අනිවාර්යෙන් මේක බලපු කට්ටිය අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. මම මේකට අනවශ්‍ය ප්‍රශ්න මේ දාගත්තේ නෑ. හරි සරල ප්‍රශ්න දාගත්තේ. මොකද හරි නිදහසින් ප්‍රශ්න ටිකක් එක්ක යද්දී අපි මේ ප්‍රශ්න ටික කතා කරන් යද්දී ඉතින් ඕගොල්ලෝ හැමදාම මගෙත් එක්ක හිටියට ගොඩාක් thank you. හැමදාම මගෙත් එක්ක ආදරෙන් ඉන්න. මට පුළුවන් දේ මම ඕගොල්ලන්ට දෙනවා. ඕගොල්ලන්ට පුළුවන් දේ මම දෙන. කියන්නේ මොනවද දුන්නත් මම ඒව තරහවක් නෑ. අපි හැමදේම ගන්න බලන්න තමයි රඟපාන කියන එකට එන්න ඕනේ. මොකද නෙගටිව් පොසිටිව් කියන කමෙන්ට්ස් ඔක්කොම ටික වැටෙන්න ඕනේ. ඕගොල්ලන්ට මම ගොඩක් ආදරේ. ඕගොල්ලෝ ආදරේ කරනවා මට. ඉතින් ඒ ආදරේ මම හරි පරිස්සමෙන් රකින්නවා. ඉතින් YouTube එක subscribe කරලා නැති කට්ටිය අදම subscribe කරන්න. මේක අනිවාර්යයෙන්ම share කරන්න පුළුවන් නම් මොකද මං හිතන්නේ ඉස්සර හිටපු අපි audience එක මේ වීඩියෝ එකට එන්නේ නැති වෙයි. මං දන්නවා ඒක. හැබැයි මේක ඒගොල්ලොන්ට යන්න නම් ඔයගොල්ලෝ share කරන්න ඕනේ. පුළුවන් තරම් කට්ටිය share කරන්න. story දාලා පුළුවන් නම් කරන්න නේද? එතකොට comments දාන්න අනිවාර්යයෙන්ම. ඊළඟට මොනවද අපි කරන්න ඉන්න දේවල් කියලා. ඉතින් මේකේ මුකුත්ම bad comment මං හිතන්නේ වැටේ කියලා. වැටුනොත් මං හිතන්නේ අපේ කයින් වෙයි ඉස්සරහට මේකෙන්. ඉතින් ඔයගොල්ලෝ හැමෝම මගෙත් එක්ක ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට YouTube එක subscribe කරන්න, මේක share කරන්න, bell icon එක click කරන්න. එතකොට notification එකක් එනවා. දාපු ගාම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඊළඟට එන්නේ drama video එකක්. ඒකත් ඔයගොල්ලෝ බලයි කියලා මම හිතනවා. ඉස්සරහට එක දිගින් දිගටම වීඩියෝස් වැටෙයි මාසෙට 4 ගානක් විතර. ඉතින් ඔයගොල්ලෝ හැමෝම මේක බලන්න. ඒ වගේම තමයි subscribe කරලා share කරලා bell icon එක ඔබලා වීඩියෝස් ටිකක් බලන්න. එතකොට ඔයගොල්ලෝ මුලින්ම වීඩියෝස් ටික බලා ගන්න පුළුවන්. එහෙනම් අපි අදට යනවා. ඔයගොල්ලෝ බලපු හැමෝටම ගොඩාක් thank you. කමෙන්ට් එකක් හරි දාන්න අනිවාර්යෙන් බලන්න. එතකොට මට බලන්න පුළුවන්. එහෙනම් හැමෝටම bye, tata, good night, bye, good morning, tata, bye.